HR Insight channel එකට මම ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මෙම වීඩියෝවේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ඉන්ටර්විව් එකකදී නැත්නම් සම්මුඛ පරීක්ෂණයකදී ඔයගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම අසන ප්‍රශ්න පහක් සහ එම් ප්‍රශ්න පහට නිවැරදිව කොහොමද ඔයගොල්ලෝ ෆේස් කරලා උත්තර ලබා දෙන්නේ ඔයගොල්ලෝ උත්තර ගොඩනගා ගත යුත්තේ කුමන ආකාරයෙන්ද කියන එක තමයි අද මම මේ වීඩියෝවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙම වීඩියෝ අවසාන වෙනතික ඔයගොල්ලෝ මාත් එක්ක රැඳිලා හිටියොත් ඔයගොල්ලන්ගේ ඉන්ටර්විව් එකකදී නැත්නම් සම්මුඛ පරීක්ෂණයකදී අනිවාර්යයෙන් ඕගොල්ලන්ගෙන් අසන ප්‍රශ්න පහක් සහ එම ප්‍රශ්න පහට සාර්ථකව පිළිතුරු දෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඕගොල්ලන්ට හොඳ අවබෝධයක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ අවසාන වනතෙක් මාත් එක්ක රැඳිලා ඉන්න. මෑත කාලේ ඉන්ටර්විව් එකකදී නැත්නම් සම්මුඛ පරීක්ෂණයකදී ඕගොල්ලන්ගේ මුලින්ම අහන ප්‍රශ්න කීපෙන් එකක් තමයි tell me about yourself නැත්නම් ඔයා ගැන කියන්න කියන එක. මෙම් ප්‍රශ්නය තුලදී විශේෂයෙන්ම ඉන්ටර්විව් පැනල් එක වාගේ මූලික වශයෙන් බලාපොරොත්තු වෙන ඔයාගේ ප්‍රොෆෙෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක, ඔයාගේ ස්කිල්ස් ඇන්ඩ් එක්ස්පීරියන්සස්, ඒ වගේම ඔයාගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක, ඒ වගේම කම්පැනි එකෙන් ඔයාව රෙක්රූට් කරොත් මොනවාද කම්පැනි එකට ඔයාගෙන් ලබා ගන්න පුළුවන් වැලියුස් කියන එක. ඉතින් උදාහරණයක් ඇසුරින් අපි බලමු කොහොමද මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කියලා. හොඳයි මම මේ සඳහා උදාහරණයක් වශයෙන් තෝරගන්නවා හොටෙල් ශාස්ත්‍රයේ F&B නිලධාරියෙක් නැත්නම් F&B ඇසිස්ටන්ට් කෙනෙක් කොහොමද මේ ප්‍රශ්නට උත්තර දෙන්නේ කියන එක පහදන්න. ඉතින් ඔහුට ගියත හැකි මට අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ වගේම මම හොටෙල් ස්කූල් එකේ මේ ලෙවල් එක වෙනකම් මම කම්ප්ලීට් කරලා තියෙනවා. ඒ වගේම මම හෝටලේ වැඩ කරන කාලෙදී කල්නරි ආර්ට් කම්පිටිෂන් මම පාර්ටිසිපේට් කරලා තියෙනවා. බාර්ටෙන්ඩර් කම්පිටිෂන් මම පාර්ටිසිපේට් කරලා තියෙනවා. ඉතින් මම ඒ ආයතනයේ ජොයින් වුණේ ඇසිස්ටන්ට් කෙනෙක් විදියට. නමුත් මම අද වෙනකොට F&B සුපර්වයිසර් කෙනෙක් දක්වා මාව ප්‍රොමෝට් කරලා තියෙනවා. මගේ ටැලන්ට්ස් රෙකග්නයිස් කරලා ඒ වගේම අපේ හොටෙල් එකට පැමිණෙන ගෙස්ලා මාව ගොඩක් සෝෂල් මීඩියා රිවිව්ස් වලට මගේ නම යොදලා තියෙනවා වගේ දේවල් අපිට මෙන්ෂන් කරන්න පුළුවන්. ඔයාගේ ස්කිල්ස් එක්ස්පීරියන්සස් ඇන්ඩ් ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් දක්වන අවස්ථාවේදී. ඒ වගේම ආයතනය බොහෝ විට අසන ඊළඟ ප්‍රශ්නය තමයි why should we hire you නැත්නම් අපි ඔබව හයර් කළ යුත්තේ නැත්නම් බඳවා ගත යුත්තේ ඇයි කියන ප්‍රශ්නය. ඉතින් මේ ප්‍රශ්නයට කොහොමද අපි හොඳට සූදානම් වෙලා පිළිතුරු දෙන්නේ කියලා ඊළඟට අපි සලකා බලමු. ඉතින් මෙම අවස්ථාවේදීත් මීට පෙර ප්‍රශ්නයට ඔයා උත්තර දුන්නා වගේම ඔයාට ඔයාගේ ස්කිල්ස් පොඩ්ඩක් එම්ෆසයිස් වෙන විදියට ඔයා කොහොමද ඔයාගේ ස්කිල්ස් ඩෙවලොප් කරගත්තේ, ඒ වගේම ඔයාගේ এডুকেෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද? එතකොට ඊට අමතරව ඔයාගේ ආයතනයට ඔයා F&B නිලධාරියෙක් වශයෙන් රිපීට් කස්ටමර්ලා හදාගන්න ඔයා මොනවද කරන ට්‍රික්ස්, ඒ වගේම ඔයාගේ සෝෂල් මීඩියා වල ඔයාගේ නම දක්වන්න තරමට ඔයා කොහොමද ඔයාටගේ කස්ටමර්ස්ලාට දෙන කස්ටමර් සර්විස් එක කියන දේවල් වගේ දේවල් ඔයාට දක්වන්න පුළුවන්. ඒ ටැලන්ටුත් එක්ක ඔයාට ඔයාගේ ආයතනේ ඔයාට මේ ජොබ් එක හම්බුනොත් ඔයාට වැලියබල් එම්ප්ලොයි කෙනෙක් විදියට කැපී පෙනෙන්න පුළුවන් කියන එක ඔයාට අදාළ ඉන්ටර්විව් පැනල් එකට දක්වන්න පුළුවන් නම් ඊට අමතරව ඔයාට මීට අමතර මොන හරි ඇප්‍රීසියේෂන් ඔයාගේ පරණ එම්ප්ලොයිමන්ට් එක ඇතුළත ඔයාට හම්බෙලා තියෙනවා නම් එම්ප්ලොයි ඔෆ් ද ඉයර්, එම්ප්ලොයි ඔෆ් ද මන්ත්, ඒ වගේම බෙස්ට් එම්ප්ලොයි නැත්නම් එම්ප්ලොයි ඔෆ් ද ඩිපාර්ට්මන්ට් වගේ දේවල් ඔයාට හම්බෙලා තියෙනවා නම් ඒවත් අදාළ ඉන්ටර්විව් පැනල් එකට ඔයාගේ ටැලන්ට් තවත් එම්ෆසයිස් වෙන්න පෙන්වන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි මේ ප්‍රශ්නය. මෑත කාලේ ඉන්ටර්විව් එකදී බොහෝ විට අහන තවත් සුලභ ප්‍රශ්නයක් තමයි ඔයාගේ strengths and weaknesses මොනවාද කියන එක identify කරගන්න ඉන්ටර්විව් පැනල් එකේ ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න කරනවා ඔයාගේ strengths මොනවාද, weaknesses මොනවාද කියලා. ඉතින් මේම ප්‍රශ්නේ ඇත්තටම ඔයගොල්ලෝ strategically හොඳට කල්පනාකාරීව උත්තර දිය යුතු ප්‍රශ්නයක් වශයෙන් තමයි මම දකින්නේ. විශේෂයෙන්ම ඔයාගේ strengths මොනවාද කියලා අදාළ ඉන්ටර්විව් පැනල් එකට කීමේදී ඔයාට දක්වන්න පුළුවන් මට ලීඩර්ෂිප් ස්කිල්ස් තියෙන, විශේෂයෙන්ම කස්ටමර් හැන්ඩලින් වලට මම ඉතාමත්ම දක්ෂයි, ඒ වගේම ප්‍රොබ්ලම් සෝල්විං වලදී මම ඉතාමත්ම දක්ෂයි. ඉතින් මම ගොඩක් ඇති වෙලා තියෙන කස්ටමර් හැන්ඩලින් වලදී සහ ආයතනයේ එන අපේ ගෙස්ලට ඇති වෙලා තියෙන ප්‍රශ්න වලදී මම ඊට මැදිහත් වෙලා ඒවා ගොඩක් සෝට් අවුට් කරන්න ක්‍රියා කරලා තියෙනවා. වගේ දේවල් වලට උදාහරණ සහිතව මෙන්ෂන් කරගන්න කියා ගන්න පුළුවන් නම් ඔයා හොටෙලිය කෙනෙක් විදියට මේ ජොබ් එකට ඔයා ගොඩක් සූටබල් කියලා අදාළ ඉන්ටර්විව් පැනල් එකට මෙසේජ් එකක් යනවා. එපමණක් නෙමෙයි ඔයාගේ weaknesses මොනවාද කියලා ඔයා එක්ස්ප්ලেইন කරනකොට විශේෂයෙන් මතක තියාගන්න ඔයාගේ අදාළ weak point එක ඔයා දක්වලා ඒක improve කරගන්න ඔයා මොනවාද ගන්න පියවර කියලාත් ඔයාට එක්ස්ප්ලেইন කරගන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වැදගත්. මොකද එතකොට අදාළ ඉන්ටර්විව් පැනල් එකට එන මෙසේජ් එක තමයි ඔයාගේ weaknesses මේ වෙන විට identify කරලා තියෙනවා. ඔයාගේ weaknesses අඩු කරගන්න, ඒවා reduce කරගන්න මේ වගේ preventive actions ඔයා ගන්නවා කියන මෙසේජ් එක ඉන්ටර්විව් පැනල් එකට යනවා. ඒක ඔයාට හොඳ ප්ලස් පොයින්ට් එකක් වෙනවා අනුමානයි.
මීළඟට මෑත කාලේ ඉන්ටර්වියුස් වලදී බොහෝ දුරට අහන තවත් සුළුබ ප්‍රශ්නයක් තමයි where do you see yourself in next 5 years? ඉතින් ඔයාගේ personal life එකේ හා professional life එකේ ඔයාගේ goals achieve කරන්න කොහොමද ඔයා වගේ future එක plan කරලා තියෙන්නේ කියන එක දැන ගැනීම තමයි මෙම ප්‍රශ්නේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නටත් උත්තර දෙනකොට ඔයාට ඔයාගේ career goal එක නැත්නම් ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තු වෙන කවුරු වෙන්නද සහ ඒ තැනට යන්න ඔයාගේ අදාළ ඉන්ඩස්ට්‍රි එකේ ඔයා මොනවාද ගන්න actions නැත්නම් ඔයාගේ education background එක professional background එක යන ඔයාගේ කොහොමද ඔයාගේ step by step ඔයා ඒ අවුරුදු 5 plan කරලා තියෙන්නේ කියන එක ඔයාට explain කරගන්න පුළුවන් නම් ඔයාට සාර්ථකව මෙම ප්‍රශ්නයටත් උත්තර ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් වර්තමාන ඉන්ටර්විව් එකදී විශේෂයෙන්ම ඉන්ටර්විව් පැනල් එක නැත්නම් අදාළ ඉන්ටර්විව් කරන පුද්ගලයා විසින් අදාළ කැන්ඩිඩේට්ටත් අවස්ථාවක් දෙනවා ඔවුන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒක අහන්න අදාළ කම්පැනි එකකින් නැත්නම් අදාළ ඉන්ටර්විව් පැනල් එකකින්. ඉතින් ඒක තමයි මේ do you have any question for us කියලා අදාළ ඉන්ටර්විව් පැනල් එක විසින් අදාළ කැන්ඩිඩේට් අවස්ථාවක් දෙන්නේ ඔහුට තියෙන ගැටලු හා ප්‍රශ්න නිරාකරණය කරගන්න. ඉතින් එවැනි අවස්ථාවක විශේෂයෙන්ම බොහෝ විට අපේ කැන්ඩිඩේට්ස්ලා කරන වැරද්දක් තමයි no I don't have any questions කියලා එතනින් ස්කිප් වෙනවා. ඉතින් මේක කරන්න එපා. මොකද මේක ඔබට ඔයාගේ knowledge එක නැත්නම් ඔයාගේ talent එක පෙන්වන්න පුළුවන් තවත් හොඳ අවස්ථාවක් ඔයා strategically use කරොත්. ඉතින් ඒක නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ඔයාට අහන්න පුළුවන් ඕගොල්ලන්ගේ company growth plans මොනවාද නැත්නම් job role එකේ expectations මොනවාද කියන එක පැහැදිලිව ඔයාට දැනගන්න පුළුවන්. ඊට අමතරව company එකේ ඔයා කරන්න යන ජොබ් රෝල් එකට අදාළව ඔයා අදාළ ටීම් එකේ රෙකග්නයිස් වෙන කැපිපෙනෙන චරිතයක් වෙන්න නම් ඔයා මොන වගේ දේවල්ද කළ යුත්තේ කියන එක ඔයාට හරියට දැනගන්න පුළුවන් නම් ඉන්ටර්විව් පැනල් එක දැනගන්නවා ඔයාට මේ ජොබ් එක ගොඩක් අවශ්‍ය පුද්ගලෙක් සහ ඔයාට ලොකු කමිට්මන්ට් එකක් සහ අවශ්‍යතාවයක් තියෙනවා මේ ජොබ් එක හොඳින් සාර්ථකව කරන්න කියන මෙසේජ් එක අදාළ ඉන්ටර්විව් කරන පුද්ගලයා හෝ ඉන්ටර්විව් පැනල් එකට යනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ සාකච්ඡා කළ ඉන්ටර්විව් ක්වෙස්චන් 5ට ඕගොල්ලන්ට මම මෙහි දක්වා තිබුණු ආන්සර් කළ ආකාරයට ඔයගලන්ට සාර්ථකව උත්තර දෙන්න පුළුවන් වුණොත් ඔයගලන්ට අනිවාර්යයෙන්ම ජොබ් එකක් ලබා ගන්න පුළුවන් අවස්ථාව හයිද ප්‍රස්තාව බොහොම වැඩි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන ආකාරයේ ඊටමත් හොඳ ජොබ් එකක් ලැබෙන්න කියලා. ඔයගොල්ලෝ හැම දිනෙටම සුබ දවසක්. මගේ HR Insight channel එක subscribe කරන්න මාතක රැඳී සිටින්න. ඒ වගේම ඔයගොල්ලෝ යාළුවෝ මිතුරෝ හැම කෙනෙක් එක්කම මගේ channel එක share කරන්න. ඔබට සුබ දවසක්.